ඒ විරෝධ ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණ කියන්නේ බොරුනේ. ඉතින් එයාලගේ ඉන්දියන් ව්‍යාප්තවාදයත් බොරුවක්. එයාලගේ ඉන්දියන් විරෝධෙත් බොරුවක්. අද ඒක එයාලා විසින්ම ඔප්පු කරලා දීලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ වෙනකොටත් IMF එකත් සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත්සන් කරපු කිවිසුමක් නිසා බදු අඩු කරන්න බැහැ කියලා කියනවා. බදු ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් කියලා කියනවා. ජනතාවට සහන දෙන්න බැහැ කියලා කියනවා. හැබැයි එහෙම කියලා මෙතුමන්ලා ගිහිල්ලා මොන කිවිසුම වල එකක වේද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි එතුමන්ලාට මතක් කරලා දෙන්න ඕනේ. එතුමන්ලා මොන කිවිසුමකට එකක වුණත් ඊළඟ પરම්පරා ගණනාවකට ඒක බලපානවා. හින්දා පැහැදිලිවම අත්සන් කරන කිවිසුම් පාර්ලිමේන්තුවට දාලා පූර්ණ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ලංකාවේ ඉන්ට්‍රස්ට් එක ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවය සහ ලංකාවේ ජනතාවගේට වාසිදායක වන කිවිසුම් වලට එකක වෙනවා මිසක් වෙනත් කිවිසුම් වලට අපිට එකක වෙන්න බෑ. හොඳින් ඉන්න. එතුමියට කැමවීමක් කරයිද දන්නේ නැහැ. එතුමිය හරි ආසයි මේකෙන් ළමයිට. ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරන්න දෙයක් නැද්ද? දැන් මේ එක සැරේ ඉවරයක් කරන්න හරි මොකක් හරිද? නෑ අනේ ජනාධිපතිතුමාට එක මිල්ලිම කරන් තියනනේ ඡන්දේ කාලේ කියපු ඒවා ටික කරන්න. පොරොන්දු වෙච්චා. ජනතාවට දෙන්න පොරොන්දු වෙච්චා. ඒව ටික කරන්න. ඒක තමයි ජනාධිපතිතුමාගෙන් කරන්න තියෙන ඉල්ලීම.